ඔහේ ඉඳන් මම කව. මේ බටන් එක මොකද්ද? හරි හරි පත්තු වෙලා. ඉතින් යාළුවනේ අපි දැන් උණ කද කපාගෙන තියෙන්නේ මේ තියෙන අපේ දිගම දිග උණ කද. ඉතින් කරුම් විතරයි. පැහැදිලිද මං කියන්නේ? අනේ බං අයියේ. වයසක ගියපුවාම මම නිශ්චිතයි පින්නතුනේ. ඉවත් වෙන්න පරිසරයක් තියෙන්න ඕනේ. මොනාරි කියා මම මේ ඉතින් යාළුවනේ මේ තියෙන අපේ කද කොල්ල අතන හුලං ගහනවා. කවුද හාමුදුරුවන්ට කරේ? කවුද හාමුදුරුවන් ඉවත් පිළිවෙත කරේ? මල් ගහක්වත් හිටෙව්වද මේ? හෙලෝ යාළුවනේ ඔන්න ඉතින් අද මිස්ටර් ඩී එඩියුලොක් SL එකේ මිස්ටර් ඩී ඇවිල්ලා ඉන්න සුපිරිම සුපිරි වීඩියෝ එකක් අරගෙන ඉතින් අද අපි ටික වෙනස් වැඩක් කරන්න යන්නේ පොඩි එක්ස්පෙරිමන්ට් එකක් තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට යන්න අද මොකද්ද කරන්න යන්නේ කියලා ඕගොල්ලෝ තම්බ්නෙල් එකේ දකින්න සමහර විට. ඉතින් අද වීඩියෝ එක තනියෙන් නෙමෙයි කරන්නේ. ඕගොල්ලෝ මෙයාව දන්නවා ඇති අපේ වීඩියෝ එක වෛරල් ගියා. හායි කියන්නේ යාළුවෝ. හායි හායි ඉතින් මේ අපි දැන් එක්ක මං කියන්නම් මොකද්ද කරන්න යන්නේ කියලා. අපි මේ කාලතුවක්කුවක් හදන්නේ. හරිද? මේක නෝමල් කාලතුවක්කුවක් නෙමෙයි මේක ගමේ කාලතුවක්කුවක් කියලා තමයි කියන්නේ. ගොඩක් කට්ටිය දන්නේ උණ වෙඩි කියලා. හරිද? ඉතින් අපි දැන් යන්න ඕන උණ වෙඩි එක හදන්න නැත්නම් අපේ ගමේ කාලතුවක්කුව හදන්න මේ උණ ගහක් හොයාගන්න ඕන. ඉතින් අපේ දුකාඩිය තියෙනවා මෙතන. ඔයාලට වෙනද අපි දුකාඩිය. ඉතින් අද මේකෙන් තමයි යන්නේ මේ උණ ගහක් හොයාගන්න. ඉතින් අපි යමු. හරි යාළුවනේ අපි දැන් යන ගමන් ඉන්නේ. ඉතින් යාළුවනේ තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා වීඩියෝ එක බලන්න. මොකද මේ වගේ තව ආතල් එක්ස්පෙරිමන්ට් ඉස්සරහට එනවා. What's up? ඉතින් යාළුවනේ අපි දැන් බයික් එක පාරේ නවත්තලා දැන් මේ කැලේට බහලා ඉන්නේ. ඉතින් ඉස්සරහ උණ ගස් තියෙනවලු අපි යන් ඉස්සරහට බලන්න. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ අපි මේ වීඩියෝ එක කරනකොට පොඩ්ඩක් හෙල්ලෙන්න පුළුවන්. මොකද අපි මේ ෆෝන් එකෙන් වීඩියෝ කරන්නේ. අපි ෆෝන් එකට gimbal එකක්වත් මවුන්ට් කරලා නැහැ. ඉතින් ඒක තමයි පොඩ්ඩක් හෙල්ලෙන්නේ. ඒක ගණන් ගන්න නැතුව වීඩියෝ ඉවර වෙනකම් බලන්න. අන්තිමට තමයි අපි සුපරිම් වැඩේ කරන්නේ. ඉතින් වීඩියෝ ඉවර වෙනකම් බලන්න. ඉතින් යාළුවනේ දැන් අපි මේ ලොකු කැලේකට තමයි යන්නේ. මේ කැලේ භයානක සත්තු ඉන්නව නේද? මොකද ඉන්නේ? ඉතින් යාළුවනේ මේ කැලේ අලි කොටි වලස්සෝ එහෙමත් ඉන්නවලු. ඇත්තද බොරුද දන්නේ කොහොම හරි මේ සමනලයෝ ඊට පස්සේ දලබුවෝ කුරුමිනියෝ ඒ වගේ මේ කූබි ඒ වගේ මේ භයානක සත්තුත් මේ කැලේ ඉන්නවලු. ඉතින් යාළුවනේ මෙතන උණ ගහක් තියෙනවා. මේ අපි මේකද කපන්නේ? මොකද්ද කපන්නේ? ඒ බං ඊගේ යට පොඩි උඩ ලොකුයි නේ බං. කපමුකෝ. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඈ කෙලින්ම ලයිට් වයර් එකේ වැන්න කොහෙද වයර් එකක් තියෙන්නේ? මේ ලයිට් වයර් එක මුකුත් කරන්න බෑ ගයි. හරි වෙන දැනන්නේ නැන්ද? නෑ කපලා බලමු ඔයාලා වයර් එකට හරි නෑ වැටෙන්නේ ඕ හිපෝ වගේනේ. මේ අරක ගන්න බැයිද? ඒක මැද ගන්න පුළුවන් අපි. හැබැයි මේ ඈ අතන ඉස්සරහට යන්න පොඩි මචං ලොකු ඩැමේජ් එකක් ඒ වුණාට බැරි වෙලා හරි ගන්නෝ. අපිට ලයිට් හදලා දෙන්නේ. යාළුවනේ අපිට අර අතන තියෙන කපන්න විදිහක් නැහැ. මොකද මේ ලයිට් වයර් එකට වැටෙන සීන් එකක් තියෙන්නේ.
ඉතින් ඊට මෙහෙන් තව ගහක් තිබ්බනේ. අපි මේක කපමු මේක ඉච්චර අවුලන්න කපමු. කපමු. කියද්ද ඉතින් අපිට ස්පොන්සර් කරන්නේ මේ කීයද? powered by කීයද? භාගයක් කවලා මට භාගයක් දී. I'll make you have some regrets, and no, I never forget. So now you have a few debts. That shit, it needs to be paid with blood or some sort of pain. You caused a permanent stain, which has determined your fate. I've never seen. පැත්තෙන් ගහ. මොන කෑවලද ගහපන්. හරි හරි හරි. Ari. Bawang. Bawa payako. Azango, bawa payako. Ada pak. Hari ni. Amarendra. Hari leader ke? ඉන්දර නැත්තම් දෝනි කේ. Tapi udah usianya, terima kapal yang nanti. ඉතින් යාළුවනේ අපි දැන් උණ කඩ කපාගෙන තියෙන්නේ මේ තියෙන අපේ දිගම දිග උණ කඩ. ඉතින් අපි මේකෙන් කෑලි දෙකක් කපා ගන්නවා. මේ මොකද එකක් කැඩුනොත් තව එකක් ගන්න පුළුවන් නේද? ඉතින් අපි ගෙදරට ගිහිලා එන්න. ඉතින් යාළුවනේ අපි දැන් උණ කොටේ කපාගෙන ගෙදරට අරන් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි දැන් මේ කැලේ මැද්දෙන් යන්නේ. මායි අවිදුයි කොටේ දෙපැත්තෙන් අල්ලගෙන උස්සන් යනවා. ඉතින් මේ වීඩියෝ ඉවරන ගමන් බලන්න. සුපිරිම වැඩක් ඉස්සරහට කරනවා අපි. ඉතින් ඔන්න යාළුවනේ අපි දැන් අන්තිමට ගෙදරට ආවා. ඉතින් දැන් අපි කොටේ දාගමු පල්ලෙහාට. හරිම බරයි නේද? අම්මෝ. ඉතින් ඔයාලට පේනවද දැන් අපි ගෙනාපු කොටේ? යාළුවනේ මේ තියෙන අපි ගෙනාපු උණ කොටේ. ඉතින් අපි දැන් මේක පුරුක් 6ක් විතර දිගට කපා ගන්න ඕන. ඉතින් ඔයාලට දැන් මේ පේන විදිහට 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඉතින් මෙන්න මේ ගානට විතර අපි උණු කොටේ කපා ගන්න ඕන. ඉතින් යාළුවනේ දැන් ඔය කොටේ කපන්නේ අපේ අවිදු. ඉතින් හොඳට කපනවා ඕල්ලා. ඉතින් අපි දෙන කතාව වුණේ ඔය භාගයක් කපන්න මම භාගයක් කපන්න කියලා. ඉතින් දැන් මෙයා එයාගේ භාගෙ මෙයා කපනවා. ඊට පස්සේ මම කපනවා. ඉතින් යාළුවනේ යා ටිකක් කපලා ඉවරනාට පස්සේ මාත් කපන්න ඉල්ලගත්තා. ඉතින් ටික වෙලා කපනකොට තමයි මට තේරුනේ මේක හිතන තරම් ලේසි වැඩ නෙමෙයි කියලා.
ඉතින් මාර අමාරුයි guys මේ කපන එක. ඉතින් මේක කපන්න අපි දෙන්නට විනාඩි 15ක් විතර ගියා. ඉතින් ඕගොල්ලෝ මේක කපන්න ගන්නකොට හොඳට කැපෙන කීයටක් එහෙම හොයාගෙන වැඩේ පටන් ගන්න ඕනේ. නැත්නම් ඉතින් ඕගොල්ලන්ට මේක ලබන අවුරුද්දට තමයි ගන්න වෙන්නේ. හරි ඉතින් යාළුවනේ මේ තියෙන දැන් අපි දෙන්නම් මැරිගෙන මේ කපාගත්ත උණ බම්බුව. හරිද? ඉතින් දැන් අපි මේක ඇතුළේ විද ගන්න ඕනේ. හරිද? ඉතින් මෙන්න මේ විදිහට දැන් ඕගොල්ලන්ට ඇතුළේ පේනවා ඇති මේ පුරුක් තියෙනවා ඇතුළේ. හරිද? ඉතින් අපි ඒවා මේ විද ගන්න ඕන. අන්තිමට විද ගන්න නැතුව. ඉතින් දැන් ඕගොල්ලන්ට පේනවාද මෙන්න මෙතන මම ඉතිරියන් ඉන්නේ. මෙතෙන්ටත් අපි පොඩි හිලක් විද ගන්න ඕන. මොකද මෙතනින් තමයි අපි මේ භූමි තෙල් එහෙම දාන්නේ හුලක්. හරි යාළුවනේ ඔයගොල්ලන්ට දැන් මේ පේන්නේ අපේ උණ බම්බුවේ ඇතුලේ තියෙන පුරුක් ටික කඩා ගන්න විදිහ. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ ජකඩයක් හරි මොකක් හරි මේ කූරක් අරගෙන මේ ඇතුලේ තියෙන පුරුක් ටික විද ගන්න ඕන. හැබැයි මතක තියාගන්න ඕන අන්තිම එක විද ගන්න නැහැ. ඉතින් යාළුවනේ අපි මෙච්චර වෙලා අරක මේ කැඩුවේ මෙන්න මේ යකඩෙන්. ඉතින් අපිට පොඩි ප්‍රශ්නයක් වුණා මේ යකඩේ දිගමදි මේ අන්තිම පුරුක් දෙක කැඩෙන්නේ නැහැ. දිගමදි හින්දා ඉතින් අපි ඒ වෙනුවට මෙන්න මේ යකඩ කූර පාවිච්චි කරනවා. ඉතින් ඔගොල්ලොත් මේ වගේ මේක හිල් කරන්න ගන්නකොට ටිකක් දිග එකක් ගන්න. ඉතින් යාළුවනේ අපිට තව ලොකු ප්‍රශ්නයක් වුණා. ඕගොල්ලන්ට පේනවා ඇති දැන් මේ අපේ අන්තිම පුරුක හිල් වෙලා තියෙන අර කූරෙන් යනලා කොහොම හරි ඒක හිතපු නැති විදිහට මේ එයා යටටම ගියා. ඒක නිසා අන්තිම පුරුකත් කැඩුනා. ඉතින් අපිට දැන් මේකෙන් හදන්න බෑ විසිකලා දාමු. ඉතින් යාළුවනේ අපි වෙලාවට උණ ගහ ටිකක් දිගට කපාගෙන ආපු හින්දා අපිට ඉතුරු කෑල්ල ගන්න පුළුවන් ආයෙ හදන්න. ඉතින් මේක වැඩක් නෑ අපිට දැන්. අපි අනිත් එකෙන් හදමු. ඉතින් යාළුවනේ අපි ගත්ත පළවෙනි උණ බටේ අන්තිම එක මේ අන්තිම පුරුක හිල් වෙච්ච හින්දා අපි ඒක අයින් කරලා වෙන එකක් ගත්තා. වෙන උණ බටයක් ගත්තා. ඉතින් මේ තියෙන එක. ඉතින් අපි මේක නම් ඔක්කොම ටික හිල් කරගෙන තියෙන අන්තිම එක කරෙන්න. ඉතින් යාළුවනේ දැන් අපිට කරන්න තියෙන අපේ උණ බටේ ලාම්පු තෙල් එහෙම දාන්න තියෙන හිල විද ගන්න. ඉතින් අපිට ඒක විතින්ම සුපිරි භාණ්ඩයක් හම්බුණා. ඉතින් මේකට කියන්නේ බුරුමේ කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවද ඇයි මේකට බුරුමේ කියන්නේ කියලා? ඉතින් ඔයගොල්ලෝ දන්නව නම් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන ඇයි මේකට බුරුමේ කියන්නේ කියලා. ඉතින් අපි මේකෙන් තමයි මේක විද ගන්න හදන්නේ. A few moments later. හරි යාළුවනේ දැන් අපි මේ අපේ උණ බටේ වැඩේ ඉවරයි. දැන් අපිට තියෙන උණ බටේ මවුන්ට් කරන්න එකක් හදාගන්න. ඉතින් අපි මේක කාලතුවක්ක් වගේම හදනවා සුපිරියට. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න අපි අන්තිමට ටෙස්ට් කරලා බලමු මොකද්ද රතින්න එකද සද්දේ නැත්නම් අපේ ගමේ කාලතුවක්කුද කියලා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් වඩ මොකද කියන්නේ? ඉස්සරහට ඉතින් අපිත් එක්ක ඉන්න මේ සුපිරි වැට්ටියක් එන්න තියෙනවා. ඔව් යාළුවනේ මේ සුපිරි වැට්ටියක් ඉස්සරහට එන්න තියෙනවා. දැන්ම subscribe කරලා නැත්නම් subscribe කරගන්න. A few moments later. හරි යාළුවනේ ෆයිනලි අපේ දැන් අපේ කාලතුවක්කුව හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලට පේන්නේ අපේ කාලතුවක්කුව. ඉතින් මෙන්න මේ විදිහට අපි පැලෙනවට මේ ලනු දාගෙන මේක ගැට ගහගෙන තියෙන්නේ. නැත්තම් මේක පත්තු කරනකොට පැලෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඒ වගේම මැදිනුම් මෙහෙම ලණුවක් දාගෙන ගැට ගහගෙන තියෙන්නේ. ඉතින් අපිට මෙන්න මෙතෙන්ට තමයි ලාම්පු තෙල් දාන්න සිදුර තියෙන්නේ. මෙතනින් තමයි අපි ලාම්පු තෙල් දාන්නේ. ඒකම මෙතනින් තමයි අපි හුලං ගහන්නෙත් මේකට. යාළුවනේ දැන් ඔයගොල්ලන්ට මේ වෙන්නේ අපේ කාලතුවක්කුව රත් කරගන්න මේ පොල්ලතු ඕන. ඒක හින්දා අපි මේ පොල්ලත්තක් කඩන එක තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ. ඉතින් මේ ගහ ගොඩක් උසයි. ඒ වුණාට පොල්ලත්ත ටික පල්ලෙහාට තිබ්බ හින්දා අපිට අල්ල ගන්න පුළුවන් වුණා. ඔව්
යාළුවනේ තත්ත්වය හරිම සෝචනීයයි. ඉතින් අපිට අර පොල්ලත්ත මේ කඩා ගන්න බැරි වුණා. ඉතින් අපි දැක්ක ඊට පොඩ්ඩක් එහේ මේ පුවක් අත්තක් වැහලා තියෙනවා. ඉතින් අපි ඒක මේ දැන් ඇදගෙන යනවා. ඒක හරි පත්තු කරන්න ඕන. ඉතින් අපිට පොල්ලත්ත කඩා ගන්න බැහැ. හරි යාළුවනේ ඕගොල්ලන්ට පේන්නේ දැන් අපි මේ කාලතුවක්කුව රත් කරගන්නවා. ඉතින් හොඳට ඇවිලෙනවා මේ ටික. ඉතින් දැන් අපි ඇතුළට භූමි තෙල් එහෙම දාලා තියෙන්නේ. ඉතින් හොඳට මේක රත් වෙන්න ඕන. හරි යාළුවනේ දැන් ඔයගොල්ලන්ට පේන්නේ අපේ කාලතුවක්කුවේ ෆයිනල් ලුක් එක. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ එකක් ගෙදරදිම හදාගන්න. දැන් අවුරුද්දක් ලගේන එකේ. ඉතින් දැන් අපි මේක පත්තු කරගන්න තමයි හදන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවාද අපි මෙතන දැන් හුලං ගහනවා. අපි පොම්ප් එකකින් තමයි හුලං ගහන්නේ. මොකද කටින් ගහන්න අමාරුයි මේ කලන්තෙට වගේ එනවා. ඒක නිසා ඔයගොල්ලෝ පොම්ප් එකක් වගේ හොයාගන්න. දැන් ඔයාලට පේනවා ඇති අර පැත්තෙන් අපි හුලං ගහනකොට මෙහෙන් දුම එනවා. ඉතින් මේ කොහොම දුම එනකොට එහා පැත්තෙන් අර හිලට මේ ගින්දර චුට්ටක් තිබ්බට පස්සේ මේ පැත්තෙන් මේ පත් වෙනවා. කොල්ලෝ ටික සැරටම වැඩ. මේ දවස්වල ලංකාවට නෝ ඉනිබෝල කරක් කරනවා. මම දන්නේ ඔයගොල්ලන්ට මේකේ සද්ද ඇහෙනවද කියලා. මෙතන හෙන සද්දයි. ඉතින් යාළුවනේ මම කිව්වා වගේ මෙතන ගොඩක් සද්ද බද්ද තිබුණා. ඒක නිසා තමයි මම මේ දිගටම වොයිස් කරේ. ඉතින් මේ ඒක ගණන් ගන්න එපා. කොහොම හරි මේක හොඳට සද්ද එනවා. සුපිරියක් තමයි ඉතින් මේක. zoom වෙනවා නිල්ලෙන්ද. දැන් නිල්ලෙන් එකක් ගන්න යන්නේ. ඉතින් යාළුවනේ අපි දැන් මේක හදලා ඉවරයි. දැන් මේ සද්ද එනවා මේක. හරිද? දැන් පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලන්න හදන්නේ. අර කාලතුවක්කුව වගේ අපි මෙතනින් පොල් කට්ටක් තියලා මේ අරක පත්තු කරලා යනවාද කියලා බලන්න හදන්නේ. ඉතින් අපි මෙතන මේ පොල් කට්ටක් තියලා තියෙනවා. අපි බලමු මේකත් අර මේ කාලතුවක්කුව උණ්ඩ යනවා වගේ යයිද කියලා. කවුද සිල්රැ? ඉතින් කොල්ලෝ අතන හුලං ගහනවා. ඉතින් යාළුවනේ ඒක හිතපු තරම් දුර ගියේ නෑ. හැබැයි චුට්ට දුරක් ගියා. ඉතින් මේ දින බොල් ගත්ත. මං හිතන්නේ ඇතුලේ මේ ප්‍රෙෂර් එක මදි වෙන්නේ නැති. හරි යාළුවනේ දැන් අපේ උණ වෙඩි එක ඉවරයි. දැන් අපි රචන කරලුව පත්තු කරලා බලමු මොකද්ද සද්ද කියලා. ඉතින් යාළුවනේ ඕගොල්ලන්ට දැන් ඔය පේන්නේ අපි පත්තු කරපු රචන කරලා පිපරෙන විදිහ. ඉතින් මට හිතුණා ඒකත් ඕගොල්ලන්ට පෙන්වන්න ඕන කියලා. ඉතින් ඒක හරිම ලස්සනට ආය රිවයින්ඩ් කරාට පස්සේ එනවා බලන්නකො. ඕකේ යාළුවනේ ෆයිනලි දැන් ඕගොල්ලන්ට ස්ක්‍රීන් එකේ වම් පැත්තෙන් පේන්න අපේ උණ වෙඩි එක නැත්නම් අපේ කාලතුවක්කුව. ඉතින් ඒ වගේම ඕගොල්ලන්ට ස්ක්‍රීන් එකේ දකුණු පැත්තෙන් පේන්න අපි පත්තු කරපු රචින් එක. ඉතින් යාළුවනේ ඕගොල්ලන්ට තමයි කියන්න තියෙන්නේ මොකද්ද මේ දෙකෙන් සද්ද කියලා. ඉතින් ඕගොල්ලන්ට කමෙන්ට් එකක් දාන්න පුළුවන් මේක රචින් එක සද්දේද නැත්නම් අපේ කාලතුවක්කුව සද්දේද කියලා. ඉතින් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි අද අපේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරා නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන subscribe button එකත් ඔබන්න. ඒ වගේම වීඩියෝ ගැන මොකද්ද හිතෙන්නේ කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඉතින් මොකද්ද ඔයාලට අඳුර කියන්නේ? යාළුවට සෙට් වෙලා ඉන්න එච්චර. ඔව් ඉතින් ඒ වගේම channel එකට සෙට් වෙලා ඉන්න දිගටම. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් මේ වගේ ආතල් එක්ස්පෙරිමන්ට් එකකින් අද ආය හම්බෙමු. ඉතින් BS bye.